අපි බලමු ඊළඟට 7 වෙනි එකකේ මගේ 3 වෙනි වීඩියෝ එක 3. එතකොට ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය. එතකොට එතන තියෙනවා ඉගෙනුම් ඵලයේ කියේ තියෙනවා ප්‍රාග්න්‍යෂ්ටික වර්ණදේහ හා ශූන්‍යෂ්ටික වර්ණදේහ වෙන්කොට හඳුන්වන්න. එතකොට අපි දන්නවා හැඩයෙන් වෙනස්. එතකොට රේඛීයයි චක්‍රාකාරයි සාපේක්ෂව විශාලයි කුඩායි මේ සයිස් එක බලලා හරියට ලියන්න. එතකොට සංඛ්‍යාව ගොඩක් තියෙනවා ශූන්‍යෂ්ටිකීන්ගේ. දැන් අපේ නම් වර්ණදේහ දිගුණ සෛලයක දෛහික සෛලයක 46ක් තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටිකීන්ට තියෙන්නේ එක දිපට වර්ණදේහයක් විතරයි චක්‍රාකාර. එතකොට මේක න්‍යෂ්ටිය තුලයි තියෙන්නේ පටලයෙන් වටවිච්ච පටල දෙකකින් වටවිච්ච න්‍යෂ්ටියක් තුල ශූන්‍යෂ්ටිකීන්ගේ තියෙන්නේ. ප්‍රාග්න්‍යෂ්ටිකීන්ගේ තියෙන්නේ මොනවාද නියුක්ලියොයිඩ් ප්‍රදේශයේ නැත්නම් න්‍යෂ්ටියාභය නැත්නම් සෛලප්ලාස්මික කිව්වත් කමක් නැහැ වැරදි නෑ ඒක. එතකොට ශූන්‍යෂ්ටිකීන්ගේ හිස්ටෝන් ප්‍රෝටීන් තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටිකීන්ට හිස්ටෝන් ප්‍රෝටීන නෑ වෙනත් ප්‍රෝටීන වර්ග තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි උතෙන්දී ඔකට ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟට DNA ප්‍රතිවලිතයේ වැදගත්කම. DNA ප්‍රතිවලිතය යන කුමක්ද? ඔය තැන ඉගෙනුම් ඵල වලට. එතකොට ප්‍රාග්න්‍යෂ්ටික DNA ප්‍රතිවලිතය. ඔන්න ඔය කොටස් ටික තියෙනවා. එතකොට මේ DNA ප්‍රතිවලිතය කියන එක පාලනය වෙන්නේ, රෙගියුලේට් වෙන්නේ, යාමනය වෙන්නේ සම්පූර්ණ ක්‍රියාවලියම යාමනය වෙන්නේ ප්‍රෝටීන් මගින්. එතකොට ඒ නිසා දැනට පවතින දිත්වදාම සර්පිලය මත තමයි මේ DNA ප්‍රතිවලිතය වෙන්නේ. එතකොට DNA වල දාම දෙකක් තියෙනවා. එතකොට එක් දාමයේ මත තමයි ප්‍රතිවලිතය වෙන්නේ. එකක් මාතෘ දාමයේ වශයෙන් ක්‍රියා කරනවා. අනිත් දාමයේ දුහිතෘ දාමය මාතෘ දාමයට අනුපූරක දාමය. එතකොට මෙතෙන්දී ඉස්සෙල්ලම අපි දන්නවා DNA අණුවේ මේ දාම දෙක තදින් ඇහිල්ලා තියෙන්නේ. ඒව ඉහිල් වෙනවා, දඟර ඉහිල් වෙනවා. එතකොට ඉහිල් වෙනකොට මේ DNA අණුවේ දිග වැඩි වෙනවා. එතකොට වැඩි වෙන එක එකපාරට වැඩි කරන්න බෑ. ටික දිග ඇරිනවා. ඒ ටිකට අදාළ අනුපූරක දාම එක්රැස් කරගන්නවා. ඒ ටික ඇඹරෙන අතරතුරේ අනිත් ඒවා එකතු වෙවි තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට මේ ප්‍රාග්න්‍යෂ්ටික DNA වල තියෙනවා මෙන්න මේ ප්‍රතිවලිතය ආරම්භ කරන ස්ථාන එකයි තියෙන්නේ. ශූන්‍යෂ්ටිකීන්ගේ මේ ප්‍රතිවලිතය ආරම්භ වෙන origin of replication ORI ස්ථානය කියනවා. එතකොට ඒ ස්ථාන එකයි ප්‍රාග්න්‍යෂ්ටිකීන්ට තියෙන. එතනින් තමයි මේක මොනවද මේ DNA දාමේ ඇඹරුම් නැත්නම් මේ අර දඟර ගැසීම් පුඩු අතිවලිත දඟර ඉහිල් වෙලා ඒක දිගහැරෙන ආරම්භ වෙන්නේ මේ ORI ස්ථානයේ. ඒක දෙපැත්තටම දිගහැරෙනවා. එතකොට මේ තියෙන්නේ දීපට DNA චක්‍රාකාරයක මේ තියෙන හැටි ඉහිල් වුණාම ඊට පස්සේ මේ ඉහිල් වෙනකොට මේ එක කොටසකින් මේ විවෘත වීම ආරම්භ වෙනවා. අපි දන්නවා ප්‍රාග්න්‍යෂ්ටිකීන් DNA වැහිලා තියෙන්නේ විවෘත නැහැ. නමුත් ශූන්‍යෂ්ටිකීන්ගේ DNA විවෘතයි. මේ වගේ වැහිලා නැහැ. එතකොට මේකේ තාම දිග මේ ඕපන් වෙන්නේ නැහැ. මේ විවෘත වුණු ඒ කියන්නේ මේ දාම දෙක මෙතනින් ලිහිල් වෙලා තමයි මේ දෙක විවෘත වෙලා තියෙන්නේ. ගැළවිලා තාම එහෙම අනේකක් වෙන්නේ නැහැ මෙතන ශූන්‍යෂ්ටිකීන්ගේ වගේ. එතකොට ප්‍රතිවලිතය ආරම්භ වන ස්ථානයේ origin of replication. ඊට පස්සේ මේ දිත්ත දාමේ මෙතනින් විවෘත වෙලා මේ දෙපැත්තටම මේක මේ පැත්තට. එතකොට මේ ORI ස්ථානය මේකෙත් තියෙනවා. දෙකටම එනවා. එතකොට මෙතන එකතන තියෙනකොට එකතනක තිබුණා. දැන් පට දෙකේම තියෙනවා ප්‍රතිවලිතය ආරම්භ වන ORI ස්ථානය. එතකොට ඊළඟට මේ තියෙනවා තදින් ඇතුළු DNA ඉහිල් වූ පසු ඊළඟට මෙතන තියෙනවා ඉහිල් වූ DNA අණුවේ දිත්වදාම වල ඇඹරුම් ORI ස්ථානයේ සිට දෙපසට විවෘත වෙලා ඉවත් වෙන හැටි මෙතනිනුයි ඈත් වෙනවා. දැන් මේ දෙකේ මොකෝ වෙන්නේ අර නයිට්‍රජනීය භස්ම ඕපන් වෙනවා. මේ මෙතනින් වෙන්න ඉස්සෙල්ලම ඕනේ වෙන්නේ මේකට හෙලිකේස් කියන එන්සයිම අපි බලමු. DNA ප්‍රතිවලිතය සඳහා වැදගත් වන එන්සයිම තියෙනවා. ඒක මම ඊළඟට චුට්ටක් කියන්නම්. හෙලිකේස් එන්සයිමය ඊට පස්සේ ටෝපෝයිසොමරේස් එන්සයිමය අපි ටික බලාගෙන යන්. පොලිමරේස් ලිගේස් ඒ වගේ එන්සයිම කීපයක් තියෙනවා. ඒවා හරි වැදගත්. ඒව නැතුව මේක සිදු වෙන්නේ නැහැ. ප්‍රාග්න්‍යෂ්ටික ශූන්‍යෂ්ටික කාණ්ඩයේ එන්සයිම එකයි. එන්සයිම් වර්ග වෙනස්. එතකොට
ප්‍රතිවලිතයේ ආරම්භ ස්ථානයේ ඔරි ස්ථානයේ අසලදී දිත්තේ ස්ක්ලිරික්සි ඇඹරුම් ඉවත් වී වෙන්වීම සිදුවේ. මෙතන හරිනේ. එවිට ඔරි ස්ථානයේ විවෘත වෙනවා. DNA ප්‍රතිවලිතයේ ආන්ත්‍රණයට මේ දෙක වෙන වෙනම පිවිසෙනවා. එතකොට මේ ප්‍රතිවලිතයේ ආරම්භ කරන ප්‍රෝටීන මොනවද එන්සයිම් අවශ්‍යයි. එහෙනම් DNA ප්‍රතිවලිතයේ ආරම්භ කරන ප්‍රෝටීන් බැඳෙන විශිෂ්ට ස්ථානය මේ ඔරි ස්ථානය කියලා කියන්නේ ඒකයි. ඔරි ස්ථානයේ ප්‍රතිවලිතය ආරම්භ කරනවා. ආරම්භ කරන්නේ ඒකට අදාළ විශිෂ්ට එන්සයිම් බැඳෙන ස්ථානයක් නේ මොනවද ඔරි ස්ථානය. එතකොට මෙතෙන්දි තමයි ආරම්භ වෙන්නේ. මේ පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා මම රූපකින් පෙන්නන්න. එතකොට දෙදිසාවට වෙනවා හැමතිස්සෙම යන්නේ මේ දාමේ නියුක්ලියෝටයිඩ් එකතු කරන්නේ කලින් තිබුණු මව් දාමයේ තුනාන්තයට. එතකොට ප්‍රතිවලිතයේ සිදු වෙන්නේ හැම විටම අලුත් දාමය 5-3 මතක තියාගන්න. පස්වෙනි එක ෆොස්ෆේට් කාණ්ඩයේ තිබුණු පැත්ත, තුන්වෙනි කාබන් පරමාණුව රයිබෝසීනි වල තියෙන පැත්ත. එතකොට හැමතිස්සෙම මේ නියුක්ලියෝටයිඩ් එකතු කරගන්නේ මේකට මාතෘ දාමයේ 3 අග්‍රයට. එතකොට ප්‍රතිවලිතයේ සිදු වෙන්නේ මොකද්ද? 5-3 තමයි මේ අලුත් DNA එක හරි මේ පිටපත් වෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මේ මෙතන ඔරි ස්ථානය. මේ ඔරි ස්ථානයේ දිග යනවා. මේ ඔරි ස්ථානයේ මෙතනක් තියෙනවා. එතකොට දුහිතෘ එක යන්නේ 5-3 මෙන්න මෙහින් 5-3 යන්න පුළුවන් නම් දිගටම මේ දාමය සංශ්ලේෂණය වෙන්න පුළුවන්. මේ මාතෘ අච්චු දාමය. එතකොට මේකේ තියෙන්නේ මෙතන 3 මේ පැත්තට 5. මේ පැත්තේ මේ නියුක්ලියෝටයිඩ් එකතු කරන්නේ කලින් පැවති මාතෘ දාමයේ 3 අන්තයට. ඒ නිසා දුහිතෘ දාමයේ හැම විටම 5-3 වෙන්නේ. එතකොට මේක අඛණ්ඩව 5-3ට යන්න පුළුවන්. මේ පැත්තෙන් මේක 5-3 මේ පැත්තට අඛණ්ඩව යන්න පුළුවන්. මේ අඛණ්ඩව යන දාමයට අපි ලීඩින් ස්ටෑන්ඩඩ් නැත්නම් පෙරටු දාමය කියලා කියනවා. පෙරටු දාමයේ මේ අතට යන්න පුළුවන්. එතකොට හැම මේ ඔරි ස්ථානයෙන් දෙපැත්තට මේ දාම දෙක දෙපැත්තටයි යන්නේ. එතකොට දැන් මේක මෙහාට යනකොට මොකද්ද වෙන්න ඕන? මෙන්න මෙතන ඉඳලා තමයි මේ අලුත් දාමය සංශ්ලේෂණය වෙන්න ඕන. අලුත් දාමය මෙතෙන්ට සංශ්ලේෂණය වෙන්න ඕන. එතකොට මේක එහෙම යන්න බෑ. හේතුව මෙතන අන්තයේ තියෙන 5 මෙතන 3 නිසා මෙතෙන්ට එකතු වෙන්න ඕන. මෙහෙම තමයි යන්නේ. අපි ඒකට කියනවා ප්‍රමාදී දාමය කියලා. එතකොට මේ දාමය පෙරටු දාමය, ඒකේ අනිත් පැත්තේ දුහිතෘ දාමය. එතකොට ප්‍රමාදී දාමය. මේ පැත්ත එක පෙරටු දාමය, මේ පැත්ත එක ප්‍රමාදී දාමය. එතකොට එකක් තේරුම් ගත්තාම මේ අණුගුලන්ට ලියන්න පුළුවන් මේකේ අනිත් පැත්ත ප්‍රමාදී, මේ පැත්ත ප්‍රමාදී, මේ පැත්ත පෙරටු. මේක පෙරටු දාමය, ඒකේ අනිත් පැත්ත ප්‍රමාදී. එතකොට මේකේ මේ පැත්ත පෙරටුයි, මේ පැත්ත ප්‍රමාදීයි කියලා අපි බලමු. එතකොට දුහිතෘ නව දාමය හැම විටම මේ 5-3 අතර තමයි සංශ්ලේෂණය වන්නේ. එකතු කර ගැනීම මාතෘ දාමයේ 3 අන්තයට තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ චක්‍රාකාර DNA. මේ මොනවද පොඩක් හිල් වෙච්ච නිසා තමයි දිත්ත වගේ පේන්නේ. නැත්නම් මේක තනි කරත්ත රෝදයක් වගේ පේන්නේ. මෙතන ප්‍රතිවලිතයේ ආරම්භ වන ඔරි ස්ථානය මෙතනින් මේ ඕපන් වෙනවා. එතකොට මේ එක පාමයක් මාතෘ දාමය, අනිත් එක සංශ්ලේෂණ වෙන දුහිතෘ දාමය. එතකොට මේ තියෙන්නේ මේ මෙතනින් පිට වෙල ප්‍රතිවලිතයේ දෙදිසාවටම සිද්ධ වෙනවා. මෙහාටත් වෙනවා මෙහාටත් වෙනවා. මේ දාම දෙක ඈත් වෙලා මෙහෙම බෙදි ගිහිල්ලා අන්තිමට ප්‍රතිවලිතයේ සමාප්ත වෙනකොට ඉවර වෙනකොට මේ වගේ මේ කලින් තිබුණු DNA මත දුහිතෘ DNA ප්‍රතිවලිතයේ නැත්නම් සංශ්ලේෂණය කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් මේ දාම දෙක වෙන් වෙනවා. එතකොට මේක තවත් පින්තූරයකට මම සරලව දාලා තියෙනවා. මේකත් ඉන්ටර්නෙට් එකෙන් ගනිපු එක. එතකොට මේ තියෙන්නේ parents cell DNA. එතකොට origin of replication දෙපැත්තටම මෙහාටත් යනවා මෙහාටත් යනවා. මේ පෙරටු දාමය ගැන තමයි කියන්නේ. මේ දාමේ මෙහාට යනවා මේක මෙහාට යනවා. ඒතකොට ඒකම අනිත් පැත්තේ ප්‍රමාදී දාමයේ මේ පැත්තේ යනවා මේ පැත්තේ ප්‍රමාදී දාමය යනවා. දැන් අන්තිමට ඩෝට DNA ප්‍රතිවලිතය ආසන්නයේ තිබෙනවා. නව දාම සෑදීම අවසන් වෙලා මෙතෙන්ට වෙනකොට මේ අවසන් වෙනවා. අලුත් දුහිතෘ දාම දෙකක් වෙනවා. ආයි මේක ප්‍රතිවලිත වෙනවා. එතකොට මේ ප්‍රතිවලිතය එතකොට හැමතිස්සෙම මාතෘ දාමය සංරක්ෂණය වීමෙන් තමයි දුහිතෘ දාමය ප්‍රතිවලිත වෙන්නේ. ඒ නිසා මේකට හැම විටම හැම දාමයකම මාතෘ දාමයේ කෑල්ලක් තියෙනවමයි. දිගටම මේ මුතු මිත්තගේක එහෙම දිගට පරම්පරා ගානක් තිස්සේ මේ දාමයේ සංරක්ෂණය වීමෙන් තමයි යන්නේ. එතකොට අවසානයේදී දුහිතෘ DNA
සර්ව සම දුහිතෘ අණු දෙකක් ඇති වෙනවා. රයිට් තේරුණාද? ඊට පස්සේ DNA සම්බන්ධ එන්සයිම තියෙනවා. මේක ඕගොල්ලෝගේ පොතේ තියෙනවා. මේ පොතේ නෝට් එකමයි මේ එන්සයිම හෙලික්සේ ATP ශක්තිය භාවිතා වෙනවා. DNA දාමේ දඟල ලියමින් DNA අණුවේ දාම දෙක එකිනෙකින් වෙන් කරනවා. එතකොට DNA ද්විත්ව දාමයේ අණුපූරක භස්ම යුගල අතර පැවති හයිඩ්‍රජන් බන්ධන බිඳහෙලීමෙන් තමයි මේක කරන්නේ. එතකොට මේ එක දාමයක් අනිත් එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ එතකොට හෙලිකේස් මගින්. එතකොට මෙතන මෙතෙන් තමයි මේ අර පුඩුව ළඟට මේ පුඩුවේ දෙපැත්තට තමයි හෙලිකේස් ක්‍රියා කරලා මෙහාට දිගෑරෙනවා මෙහාට දිගෑරෙනවා. එතකොට මේ භස්ම ඕපන් වෙනවා නිරාවරණය වෙනවා. මේ දාම දෙක විවෘත වෙනවා. ගැලවෙන්නේ නැහැ විවෘත වෙනවා. එතකොට ඒක තමයි හෙලිකේස් මගින් කරන්නේ. එතකොට DNA හෙලිකේස් ඕන වෙනවා එහෙනම් DNA සංශ්ලේෂණයේදී ප්‍රතිවලිත වෙනකොට දැන් මේ මාතෘ දාමයේ තමයි අච්චුව වෙන්නේ. මේ අච්චුව මත තමයි අනුපූරක නියුක්ලියෝටයිඩ් එකතු කරන්නේ. මේ මාතෘ දාමය ඒක මත මේක අච්චුව ඒ මත නියුක්ලියෝටයිඩ් මේ න්‍යෂ්ටි ප්ලාස්මේ නිදහස් නියුක්ලියෝටයිඩ් තියෙනවා. ඒව අදාළ අනුපූරක භස්ම වලට එකතු කරගන්නවා. ඒකට තමයි අර පොලිමරේස් එන්සයිම් ඕන වෙන්නේ. දැන් මේ දාම දිගෑරුණාම මේ තැන් ආයි බැඳෙන්න පුළුවන්. ඒක වළක්වන්න තියෙනවා. මොනවද? තනි දාම බන්ධන ප්‍රෝටීන් SSB කියලා එකක්. මේ ප්‍රෝටීන නිරාවරණය තදිම DNA වලට බැඳී මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ පොතෙන් බලන්නේ මෙතන පේනවාදී වෙන්නු DNA දාම යලි යුගලණය වීම වැළැක්වීම සහ ස්ථාවර කිරීම සිදු කරයි. ඒ නිසා ඒ දාම දෙක නැවත එකට බැඳෙන්නේ නැහැ. ප්‍රතිවලිත සම්පූර්ණ වෙනකන් අරකට නිදහස් භස්ම එකතු කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා තව ට්‍රෝපෝයිසොමරේස් කියලා එකක් තියෙනවා. එතකොට මේ එන්සයිමේ ඇත්තටම DNA සංශ්ලේෂණය වන දිශාවට ඉදිරියෙන් තියෙන්නේ. එතකොට අපි දන්නවා දිගට ඇඹරිච්ච ලණුවක් අපි මැදින් අර ගලවන්න හදනකොට කොන් දෙකෙන් ආයි අර මේ මොනවාද දීපට වෙච්ච කොටසින් ඇඹරිලා ගුලි ගැහිලා යනවා. දිග ලණුවක් අපි අරගෙන මැද පටවල් දෙක දිග ඇරින ගත්තොත් අර මොනවද දිගරන පැත්තට දෙපැත්තෙන් තියෙන එක ඇඹරෙනවා. අන්නේ ඇඹරීම වළක්වන්න මේ ට්‍රෝපෝයිසොමරේස් එන්සයිම් ඕන. මෙතෙන්දී අර DNA ද්විත්ව දාමයේ අර ඇඹරිච්ච කොටසෙන් කෑල්ලක් කපලා හරි ආයේ මුද්‍රා තියන්න තමයි මේ අයිසොමරේස් ඕන වෙන්නේ. ඊළඟට ප්‍රයිමේස් කියලා කියන්නේ DNA අච්චුව මත නව DNA දාමයක් සංශ්ලේෂණය කරනකොට ආරම්භයේදී DNA ට මේක කරන්න අමාරුයි. මේකට RNA ඕන වෙනවා. මේ RNA වර්ගයක් තමයි මේ ප්‍රයිමේස් කියලා කියන්නේ. එතකොට ආරම්භයේ මේ මොනවද මේ විවෘත වූ DNA ද්විත්ව දාමයට ආරම්භයේ RNA එකතු කරන නියුක්ලියෝටයිඩ් RNA නියුක්ලියෝටයිඩ්. එතකොට අපි ඒකට කියනවා ප්‍රයිමර් එකක් RNA මූලිකයක් කියලා කියනවා. ඒ ප්‍රයිමර් එකට ඕනේ එන්සයිම් ප්‍රයිමේස්. එතකොට මේ ප්‍රයිමේස් කියන එක ඇත්තටම මේ මොනවද පොලිමරේස් ක්‍රියාවලිය පහසු කරන්න තියෙන RNA පොලිමරේස් වර්ගයක්. RNA පොලිමරේස් වර්ගයක්. එතකොට දැන් මෙතන තියෙනවා මේ බලන්න මෙන්න මෙතෙන්ට ක්‍රියා කරන්නේ හෙලිකේස් මේ දෙක දිග ඇරෙනවා. භස්ම විවෘත වෙනවා. මේ විවෘත වෙච්ච භස්ම යුගලණය වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තනිදාම් බන්ධන ප්‍රෝටීන తాවකාලිකව මේ නිදහස් වූ නයිට්‍රජනීය භස්ම මත බැඳිලා තියෙනවා. එතකොට මේක දිගහැරෙනකොට මොකෝ වෙන්නේ? මේ තියෙන මේ හෙලිකේස් ඊට ඉස්සරහින් මේක ඇඹරෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අර මේ ට්‍රෝපෝයිසොමරේස් තියෙන්නේ. ඇඹරුණු තැන මේ එකක් කපලා හරි දෙකම කපලා හරි ආයි මුද්‍රා තියලා ඒක මෙහෙම දිගහැරීගෙන යනකොට එහෙම කර යනවා. මේ එතකොට මෙතන හෙලිකේස් එකයි තනිදාම් බන්ධන ප්‍රෝටීන් වර්ගයක් එකක්. ට්‍රෝපෝයිසොමරේස් තව එකක් තියෙනවා. ප්‍රයිමේස් තව එකක්. ප්‍රයිමේස් කියන්නේ එතකොට RNAs එකක් ප්‍රතිවලිතය ආරම්භ කරන RNA නියුක්ලියෝටයිඩ් එකතු කරනවා. ඒකට කියන්නේ RNA මූලිකයක් කියලා. එතකොට එතන DNA RNA දෙමුහුම් ප්‍රදේශයක් තමයි එතන තියෙන්නේ. RNA මූලිකයක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන මතක තියාගන්න මේ ප්‍රතිවලිතය ආරම්භ කරන ස්ථානය මේක මේ ක්‍රියාවලියට අදාළ එන්සයිම් වෙනස් වුණත් මේ ක්‍රියාවලිය ප්‍රාග්න්‍යෂ්ටික ශූන්‍යෂ්ටික දෙගොල්ලන්ගම එකම විදියට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ රවුමට මේ අර මෙතන මේ DNA දාම දෙක වෙන් වෙන ප්‍රසාරිත කොටසට කියනවා ප්‍රතිවලිත බුබුල කියලා. බුබුල මේ ආරම්භය මේ සිදු වෙනවා. මේ DNA කියලා කියන්නේ ද්විත්ව දාම ඩබල් ස්ටෑන්ඩඩ්
DNA කියන එක. ඩබල් ස්ටෑන්ඩඩ් DNA තමයි dsDNA කියන්නේ. ඒක එතකොට ප්‍රතිවලිතය රෝඩි ස්ථානයෙන් විවෘත වෙලා මේක මොනවාද දාම දෙකට අදාළ නියුක්ලියෝටයිඩ් දුහිතෘ නියුක්ලියෝටයිඩ් අනුපූරක නියුක්ලියෝටයිඩ් එකතු කරගන්නවා. මෙන්න DNA පොලිමරේස්. එතකොට DNA පොලිමරේස් වර්ග කීපයක් තියෙනවා. ඒ පොලිමරේස් මූලිකයේ ඇත්තටම නියුක්ලියෝටයිඩ් එකතු කරන්න පුළුවන් මේ බලන්න තිබිච් එක කහ පාටින් තියෙන තිබිච් එක. එතකොට ඒකේ තුනාන්තයේද තමයි මේ RNA මූලික එකතුනෙත් ඊට පස්සේ DNA නියුක්ලියෝටයිඩ් එකතු වෙන්නේත් අර මේ රතු පාටින් එකතු වෙන්නේ මේ දුහිතෘ දාමය අනුපූරක දාමය. එතකොට තුනාන්තයට තමයි මාතෘ දාමයේ තුනාන්තයට තමයි මේ පහේ එකතු වෙන්නේ. පහ තුන අතර තමයි අලුත් එක සංශ්ලේෂණය සිදු වෙන්නේ. මෙහෙමම තිබුණොත් හරියට ඒක අඛණ්ඩව සංශ්ලේෂණය වෙන්න පුළුවන්. මේ වගේ එකක බෑ. ඒක නිසා එතෙන්දි කෑල්ලෙන් කෑල්ල තමයි සංශ්ලේෂණය වෙන්නේ. අපි බලමු ඒකත්. එතකොට මේ පෙරටු දාමයට නම් ගැටලුවක් නැහැ. මේක මෙහෙම හදාගෙන යනවා. පස්සේ මේ මූලිකය ඉවත් කරනවා. එතකොට මේ RNA මූලිකය ප්‍රයිමේස් කියන්නේ RNA රයිබෝස් RNA රයිබෝස් එකක්. මෙතන මේ තියෙන්නේ RNA පොලිමරේස් එකක්. RNA පොලිමරේස් එකක්. මේ ආරම්භක එක. ඒක දැන් මෙතන නැහැ. ඒක ඉවරයි. මේක සම්බන්ධ කරලා තියෙන්නේ. RNA කැල සම්බන්ධ කරාට පස්සේ ඊළඟට එන්නේ DNA පොලිමරේස්. ඒක දිගට මේක දාමය මේ පැත්තට 3-5 මව් දාමය මේක 5-3 අතර තමයි දුහිතෘ දාමය සංශ්ලේෂණය කරන්නේ. එකක් මතක තියාගත්තාම පුළුවන් හැමතිස්සෙම නියුක්ලියෝටයිඩ් එකතු කරන්නේ මාතෘ දාමයේ තුනාන්තයට සංශ්ලේෂණය වෙන අලුත් දාමයේ හැම විටම 5-3 අතට. එහෙම මතක තියාගන්න. එතකොට දැන් මේ ටිකක් දුරට යනකන් දැන් අලුත් දුහිතෘ නිල් පාටින් දාලා තියෙන්නේ අලුත් දුහිතෘ අනුපූරක DNA දාමය මේ තියෙන්නේ අර RNA මූලිකය මෙතන දෙමුහුන් RNA DNA දෙකම තියෙන දාමයේ අපි ඒකෙදි පස්සේ ආපහු මේ RNA කොටස ඉවත් කරනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ මේක 3-5 අතට. එතකොට හැදෙන එක 5-3 අතට. මේක 5-3 අතට නිසා මේක මෙතන ඉඳලා සංශ්ලේෂණය වුණාට දැන් ඉස්සෙල්ලා සංශ්ලේෂණය වෙච්ච කෑල්ල මෙහාට තල්ලු වෙලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලා තිබුණු කෑල්ල මේ හරිය දෙකේම කෑලි මෙහාට තමයි ප්‍රතිවලිතය වෙන්නේ. එතකොට අපි බලමු DNA ලිගේස් කියලා තව එකක් තියෙනවා. දැන් මේකේ මේ අනිත් දාමයේ කෑලි සංශ්ලේෂණය වෙන්නේ. එතකොට ඒ කෑලි ආපහු එකට ජොයින් කරන්න මුද්‍රා තියෙන නිකන් ලාකඩ වගේ එකක් තමයි ලිගේස් කියලා කියන්නේ. අලුතින් සංශ්ලේෂණය වෙච්ච DNA දාමයේ මුද්‍රා තියන්න මම ඒක තෝරන්න තව චුට්ටක් එහාට ගිහින්. එතකොට අපි මෙතන ගත්තොත් මාතෘ DNA දාමයේ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමණයට වර්ධනය වන දාමයේ නිවරදිව අනුපූරක නියුක්ලියෝටයිඩ් එකතු කිරීමේදී DNA පොලිමරේස් බොහෝ දුරට 100%ක් දෝෂ රහිතයි. 100%ක් දෝෂ රහිතයි. නමුත් කෙසේ වුවද එකතු කරන නියුක්ලියෝටයිඩ් 10-5කට ඒ කියන්නේ මිලියනයකට එකක් වැරදි සිදු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක පොලිමරේස් බලනවා හරියට ආවද කියලා වැරදි නම් ආපහු අදාළ භස්මය නියුක්ලියෝටයිඩ් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මොකෝ වෙන්නේ ඒ නිවැරදි කිරීම සිදු කරනවා. අපි ඒකට කියනවා සෝදුපත් කියවීම කියලා. අපි බලමු. එබැවින් සෑදෙන නව දුහිතෘ DNA අණු මාතෘ DNA අණු වලට ਸਰව සමවන අතර නව දුහිතෘ අණු එකිනෙකටද සමානය. බලන්න පොතේ සම්පත් පොතේ තියෙන නෝට් එකමයි. එතකොට වර්ධනය වන DNA දාමය මේක තමයි දැන් මොකද්ද මේ තියෙන හැමතිස්සෙම DNA එකේ වර්ධනය වන DNA දාමයට වැරදි නියුක්ලියෝටයිඩයක්. එතකොට මේ 5-3 මාතෘ එක මේ දුහිතෘ එක මේ දුහිතෘ එක 5-3 අතර සංශ්ලේෂණය වෙන්නේ. මේ 3-5 කියන්නේ මාතෘ එක. එතකොට දැන් මෙතන CG හරි G එකට A නෙමෙයි එන්න ඕන C එන්න ඕන. C එන්න ඕන. දැන් A එනවා. A ආවහම මේක වැරදි. ඒ නිසා මොකෝ වෙන්නේ මේක අඳුනගෙන බහිස් නියුක්ලියස් ක්‍රියාකාරීත්වය. එතන බහිස් නියුක්ලියස් ක්‍රියාකාරීත්වය කියන නියුක්ලියස් කියන්නේ DNA සෝ RNAs. එතන මෙතන DNA දාමයේ හින්දා DNAs ක්‍රියා කරලා මේ A එන්න දෙන්නේ නැහැ. ඒ අයින් කළා ආපහු මොකෝ වෙන්නේ මේ ඒ අයින් කළා එතෙන්ට C එනවා. එතකොට මෙතන කියලා තියෙනවා හොඳට වර්ධනය වන DNA දාමයට වැරදි නියුක්ලියෝටයිඩ් DNA පොලිමරේස් මගින් එකතු වුවහොත් DNA පොලිමරේස් මගින් මේ වැරදි ගැළපීම හඳුනාගෙන ඊළඟ නියුක්ලියෝටයිඩ් එක් කිරීම නවතා වැරදි නියුක්ලියෝටයිඩය බහිස් නියුක්ලියස් ක්‍රියාකාරීත්වය මගින් ඉවත් කරයි.
ඉන්පසු පොලිමරේස් ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සිදු කරයි. මෙන්න මේකට කියනවා DNA පොලිමරේස් වල සෝදුපත් කියවීම කියලා. ඕගොල්ලන්ට කෙටිසටහනකට එන්න පුළුවන්. මොකද්ද මේ DNA පොලිමරේස් වල සෝදුපත් කියවීම කියලා කියන්නේ? මේ මාතෘ දාමයේ තියෙන තුල පහතට එතකොට මේ මොනවද මේ සංශ්ලේෂණය වන නියුක්ලියෝටයිඩ් දාමයේ අනුපූරක දැන් 5-3 දාමයේ තමයි මේ රයිබෝසෝම මත මේ තියෙන එතකොට මොනවද මාතෘ දාමය ඒකට අනුපූරක එක සංශ්ලේෂණය වෙනකොට මෙන්න G එක ළඟට ගෙනාවේ A එකක් ඒක වැරදි දැන් බයිස් නියුක්ලියස් ක්‍රියාකාරීත්වය කියන්නේ DNAs ක්‍රියා කළා මොකෝ වෙන්නේ මෙතෙන්ටයි ක්‍රියා කරන්නේ නැත්නම් මේවත් මැරෙලා යනවා එතකොට විනාශ වෙලා යනවා ඒ නිසා මෙතෙන්ට ක්‍රියා කරලා මොකෝ වෙන්නේ මෙයා අයින් කළා ඒ එනුවට කවුද වෙන්නේ මේ ඒ වෙනුවට දැන් මෙතන G නේ තියෙන්නේ G වෙනුවට ඒ අයින් කළා C එකක් මෙතෙන්ට එනවා එතකොට පොලිමරේස් සංශ්ලේෂණයමින් පවතින DNA දාමයට වැරදි නියුක්ලියෝටයිඩයක් ඔන්න එකතු කරා මේක G වෙනුවට ඒ ආවා පොලිමරේස් මගින් නොගැලපීම අනාවරණය කරගන්නවා ඒ හරියන්නේ එන්නේ නැහැ ටුක් ගාලා එක ඉවත් වෙනවා පොලිමරේස් 3-5 බහිස් නියුක්ලියේටේස් ක්‍රියාකාරීත්වය මගින් වැරදි නියුක්ලියෝටයිඩය ඉවත් කරයි මේකෙන් තමයි එතකොට තේරුම් ගන්න වැරදි එකක් ආවයි කියලා මේ 3-5 එකෙන් තේරුම් ගන්නවා මෙහෙම එන්න බෑ මෙතෙන්ට එන්න ඕන මොකද්ද වෙන්නේ ඒකක් ඇවිල්ලා හරියන්නේ නැහැ මෙතෙන්ට G එකට එන්නේ C එක එතකොට ඒක ඉවත් කරලා අදාළ කෙනා මෙන්න DNA පොලිමරේස් ආකාරයක් මගින් DNA RNA දෙමුහුම හඳුනාගෙන දැන් අර අපි ඉස්සෙල් එකේ කිව්වනේ RNA ප්‍රයිම එකක් තියෙයි කියලා අන්න ඒක හඳුනා ගන්නවා දෙමුහුම කියන්නේ DNA RNA දෙමුහුම හඳුනාගෙන රයිබෝනියුක්ලියෝටයිඩ් පිට වැඩක් නැහැ එතෙන්ට ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් මගින් ප්‍රතිස්ථාපනය කරමින් RNA මූලකයේ DNA මගින් ආදේශ කරයි දැන් DNA ඛණ්ඩයේ ප්‍රතිවලිතය සම්පූර්ණ නමුත් ඔකසාගේ ඛණ්ඩවල අන්තය ආකිරීම DNA පොලිමරේස් වලට හැකියාවක් නැත. එහි ප්‍රතිඵලය ලෙස ඔකසාගේ ඛණ්ඩ ඉවත් කිරීම කර හිදස් ඇති වේ. එතකොට මම ඒකත් පෙන්නන්න. මේ තියෙන්නේ අපි ගත්තොත් කවුද මේ ප්‍රාග්න්‍යාස්ටික හෝ ශූන්‍යාස්ටික ඕන එකකට ගන්න පුළුවන් මේක. දැන් මේ දාමය අඛණ්ඩව සිදු වුණා. නමුත් එතකොට මේකේ මේ 5-3 ආවා. දැන් මේකේ 5-3 යන්නේ මෙහාට යන්නේ. 5-3 යන්නේ මෙහාට. එතකොට දැන් මේක මුලදී තිබුණේ අර මෙතන. දැන් ඒක මෙතන. මෙතෙන්ට ගියාට ආය අලුත් එකක් යන්නේ මෙහෙම කෑල්ලක්. මේ අලුත් එක යන්නේ මේ මෙතන හිදසක් තියෙනවා. එතකොට මේ සංශ්ලේෂණයේ DNA පොලිමරේස් එතකොට මේ ප්‍රමාදී දාම කෑලි තමයි නිල් කෑලි. එතකොට අර මේ මූලිකය තියෙනවා එතන. මේ මූලිකය. එතකොට මෙතන තියෙනවා දෙමුහුන් ප්‍රදේශය. දැන් මෙතන ඉඳලා ආයි යනවා. එතකොට ආයි මේ කියන්නේ හැමතිස්සෙම සංශ්ලේෂණය වන්නේ 5-3 අතරට. එතකොට දිගටම 5-3 අතරට යන්න ඕන. එහෙම යන්න බෑ මේකත් යන්නේ 5-3 අතරට මාතෘ එකත්. මාතෘ එකත් 5-3ට අතර යන නිසා මේකට යන්න බෑ. ඒක නිසා මෙතනින් පටන් අරන් මේ කෑලි තමයි යන්නේ. මේ දැන් ඉස්සෙල්ලා හැදිච්ච එක ඒක මුද්‍රා තියලා ලිගේස් වගේ. මේ ඊළඟ කෑල්ල. එතකොට ඊළඟ කෑල්ල මේ තාම ප්‍රයිම එක තියෙනවා. දෙමුහුන් ප්‍රදේශයේ තියෙනවා. දැන් දෙමුහුන් ප්‍රදේශයේ DNA මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. DNA නියුක්ලියෝටයිඩ් වලින් ප්‍රතිස්ථාපනය වෙලා මේ කෑල්ල මෙතෙන්ට ජොයින් කරන්න තමයි ලිගේස් ඕනේ වෙන්නේ. එතකොට මේ ප්‍රතිස්ථාපනය වෙනත් RNA පොලිමරේස් එකකින් තමයි වෙන්නේ. එතකොට මේ DNA පොලිමරේස් 3 කියලා කියනවා සංශ්ලේෂණය වෙන එක. එතකොට ඒව නම් ඕනේ නෑ. එතකොට මේ මෙතන මෙන්න මෙතෙන්ට තමයි ලිගේස් ක්‍රියා කරන්නේ. ලිගේස් ක්‍රියා කරන්නේ මෙන්න මේ ඛණ්ඩයකට කියන ඔකසාකි ඛණ්ඩ. එතන මේ ඔකසාකි ඛණ්ඩ සම්බන්ධ කරන්නේ DNA පොලිමරේස් මේ ලිගේස් මගින් තමයි දැන් තාම මොකෝ මෙතන දැන් තාම මේකත් යන්න ඕන කොහාටද යන්න ඕන 5-3 අතරින් හින්දා මේ පැත්තටයි යන්න ඕන මේ කෑල්ල ගියාම මෙතන දැන් 5-3 අන්තයේ මෙතන අන්තයේ තියෙන්නේ 3 අන්තයක්. එතකොට මෙතන 5 අන්තයක් දැන් මේ දෙක අතර තමයි 5-3 අංග්‍ර දෙකක් වෙන්න ඕන මේ දෙක සම්බන්ධ. ඉතින්ද තමයි ලිගේස් ක්‍රියා කරන්නේ. ඊට පස්සේ මේක දිගට සංශ්ලේෂණය වුණාට පස්සේ දැන් මේක බොහෝ වෙලාවට කොටසින් කොටස යන්නත් පුළුවන්. ප්‍රතිවලි තියෙන මුළු එකම යනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී එහෙම නෑ බලමු. එතකොට මෙතන හෙලිකේස් මේ දම් පාටින් දාලා තියෙන හෙලිකේස්. මේ තනිදාම් බන්ධන ප්‍රෝටීන් තමයි කළු පාටින් දාලා තියෙන්නේ. ප්‍රයිමේස් තමයි RNA පොලිමරේස් වර්ගය තමයි මේ රෝස් පාට වගේ එකකින් දාලා තියෙන්නේ. රතෙන් DNA පොලිමරේස් මේ ප්‍රයිම එක මේ මොනවාද දැන් මේ හැදෙන දැන් මේ කියන්නේ මේකට වහාම පිටිපස්සේ මේ ප්‍රතිවලිත දිගැරෙන තැනට සම්මුඛව තියෙන කොටස තමයි මේක. අන්තිමට මේව සීල් තියන්නේ ලිගේස් වගේ.
එතකොට ওই එන්සයිම් ටිකේ කාර්යය ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ DNA ප්‍රතිඵලිතයේ සමස්ත ක්‍රියාවලිය තියෙනවා. තදින් ඇති DNA හිල් වෙනවා. DNA දිත්තදාමී ඇඹුරුන් ඉවත් වෙනවා. තනිතාම DNA ස්ථායි වෙනවා. තනි බන්ධන ප්‍රෝටීන් වලින් බැඳිලා RNA මූලිකයේ මගින් DNA සංශ්ලේෂණය ආරම්භ කරනවා. පෙරටු දාමය හැමතිස්සෙම 5-3 යනවා. ප්‍රමාදී දාමය 3-5 යනවා. ප්‍රමාදී දාමය කොටස් වශයෙන් කරන්නේ ඒ කොටස් ලිකේස් මගින් මුද්‍රා තියෙන ඔකසාකි ඛණ්ඩ. අන්තිමට දෙමුහුම් ප්‍රදේශය DNA RNA මූලිකය ඉවත් කරනවා. එතකොට ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් මගින් තමයි ඉවත් කරන්නේ. එතකොට ඉවත් කරේවල DNA ටික හදාගත්තට පස්සේ දැන් අර ඛණ්ඩ තියෙන ඒවා ප්‍රමාදී දාමයේ ඔකසාගේ ඛණ්ඩ වගේ මුද්‍රා තියෙනවා. ඔන්න ওই ටික තමයි වැදගත් වෙන්නේ මේක ඕගොල්ලෝගේ පොතේ තියෙන එක. ඒතකොට මං හිතනවා දැන් DNA ප්‍රතිවලිතය ප්‍රාග්න්‍යාස්ටික ශූන්‍යාස්ටික දෙකේම ඕගොල්ලොන්ට පුළුවන් කියලා ඕක හොඳට බලාගෙන තව සැරයක් මේ ටියුට් එක බලන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මම මේක රචනා ප්‍රශ්නයකට හෝ ව්‍යුහගත ප්‍රශ්න වලට එන හැටි ඕගොල්ලන්ට කියන්නම්. බහුවර්ණ ප්‍රශ්නවලදී ආපෙදී ඕගොල්ලෝ පහුගිය අඩුතරමින් 25 24 23 22 21 20 19. එතකොට 19 20 21 22 23 24 25 අවුරුදු 7ක පේපර්ස් තියෙනවා. ඒ 7 පාස් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම කරන්න දැන් මං කරා පාඩම් 3ක් තුන්වෙනි පාඩමට එනකන් ඒ ටික බලලා අදාළ සියලු මේව කරන්න. එතකොට මේ මොලකියුලර් බයොලොජි කියන්නේ කොච්චර ලේසි ආස පාඩමක්ද කියලා ඕගොල්ලන්ටම හිතේ.